පළමු මෝටර රථය ලෙස අපට හමු වෙන්නේ Toyota Carina වර්ගයේ මෝටර රථයක. මෝටර රථය දැනට හොඳම කන්ඩිෂන් තත්ත්වයක පවතින අතර එන්ජින් රනින් කන්ඩිෂන් ඉතානක තත්ත්වයක පවතින මෝටර රථයක් වේ. power steering wheel, AC, reverse camera, DVD player, full option මෝටර රථයක් වන අතර 14 මෝටර රථයේ ප්ලේන් එක ඉතානක තත්ත්වයක පවතී. ඉන්ටීරියර් කන්ඩිෂන් ඉතානක තත්ත්වයක පවතින අතර දැන් ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැකියි. දැනට කොස්ගම ප්‍රදේශයේ පවතින මෝටර රථය 15,20,000ක් පමණ වෙන අතර දෙම්බත් දක්වා දුරකථන අංගවලට මෝටර රථය ඇති කර කන්ටැක්ට් කරන්න. ඊළඟට අපට හමු වී ඇත්තේ ලාන්ස් C12 මාඩලයේ මෝටර රථය. මෝටර රථය මෙනුවල් ජෙට් පද්ධතියෙන් සමන්විත මෝටර රථයක් වන අතර ප්ලේන් එක ඉතානක තත්ත්වයේ පවතී. එන්ජින් පැත්තත් ඉතානක තත්ත්වයේ පවතින මෝටර රථය දැනට හොඳ රනින් කන්ඩිෂන් පැත්තේ පවතින මෝටර රථයක් වන අතර ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති මෝටර රථයක් වේ. මුදලින් ලක්ෂ 885ක් කියලා තමයි කියන්නේ. දැන් පහතින් දක්වා දුරකථන ගුණා තම මෝටර රථය අධිකාරී කන්ටැක්ට් කරගන්න. ඊළඟට මම ඇත්තේ Mitsubishi Lancer C12 මාඩලයේ මෝටර රථය. මෝටර රථය ඉතා අනුකූල තත්ත්වයක පවතින මෝටර රථයක් වේ. AC වල සිවිල් පාර්ට්ස් සමගින් සමන්විත වන අතර සිවිල් ලයිට් වර්කින් සමගින් නැත. හොඳ කන්ඩිෂන් තත්ත්වයේ පවත්වාගෙන ඇති අතර මෙනුවල් ජෙට් පද්ධතියෙන් සහිත මෝටර රථයක් වේ. ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති අතර 1985 වර්ෂයේ ලියා පදිංචි කළ ලද මෝටර රථයක් වන අතර CDI කන්වෙන්ෂන් වලට ලක් කර ඇත. ෆිනෑන්ස් ලෙස ලක්ෂ 4ක් ලබා ගැනීමට හැකි වන අතර මුළුමදල් ලෙස දක්වා ඇත්තේ ලක්ෂ 775යි. දැන් පහතින් දක්වා දුරකථන ගුණාත්මක මෝටර රථය අධිකාරී කන්ටැක්ට් කරන්න. ඊළඟට අපට හමු වී ඇත්තේ 1990 වර්ෂයේ ලියා පදිංචි කළ ලද Honda මාඩලයේ මෝටර රථය. මෝටර රථය ලෝ වීල් ටයර් වලින් සමන්විත මෝටර රථයක් වන අතර හොඳ කන්ඩිෂන් තත්ත්වයක ටයර් පවතී. AC power steering wheel සමගින් තානක තත්ත්වයේ රනින් කන්ඩිෂන් පැත්ත පවතින මෝටර රථයක් වේ. ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇත. ත්‍රි වීල් මෝඩ් සරකා බලන අතර අලුතෙන් ටයර් සහ බැටරි දමා ඇති අතර මුදලින් ලක්ෂ 490ක් අතර ලබා දී රැගෙන යාමට හැකියි. දැනට පානදුර ප්‍රදේශයේ පවතින අතර දැම්ම පහතින් දක්වා දුරකථන අංගවලට මෝටර රථය අධිකාරී කන්ටැක්ට් කරන්න. අඩුවට K නම්බර් කාර් හොයන කට්ටිය මෙන්න ගෙනලා තියෙනවා මයික්‍රෝ මාඩලයේ K නම්බර් කාර් එකක්. KU නම්බර් මෝටර රථය හොඳ කන්ඩිෂන් තත්ත්වයක පවතින මෝටර රථයක් වන අතර ප්ලේන් කන්ඩිෂන් ඉතාලක තත්ත්වයේ පවතී. ඉන්ටීරියර් කන්ඩිෂන් ඉතාලක තත්ත්වයේ පවත්වා ගැනීමට අයිතිකරු විසින් පවසා තබාගෙන ඇති අතර මෙනුවල් ජෙට් පද්ධතියෙන් සමන්විත මෝටර රථය AC වලින් සමන්විත වන අතර ෆුල් ඔප්ෂන් මෝටර රථයක් වේ. 2012 ට ලියා පදිංචි කළ ලද පෙට්‍රෝ මාඩලයේ කාර් එකක් වන අතර මෝටර රථය මුදලින් ලක්ෂ 28.75ක් කියලා තමයි කියන්නේ. දැන් පහතින් දක්වා දුරකථන ගුණාත්මක මෝටර රථය අධිකාරී කන්ටැක්ට් කරනවා.